මම අද ඔයගලන්ට කියලා දෙනවා මගේ ක්‍රමයට චිකන් එකක් හදන විදිය. මම මේ චිකන් එක ඔක්කොම හොඳට හොදලා කරලා දැන් ලෑස්ති කරගෙන තියෙන්නේ. මම මේක කපාගෙන තියාගෙන ඉන්නවා කොරියන්ඩර්, green chili, අමුමිරිස්, garlic, ginger, black pepper, මේ ගම් මිරිස්, yellow powder, මේ seasoning powder. මේක අන්තිමේටම මම චිකන් එකට ඇඩ් කරන්නේ මේ ටොමැටෝ, මේ තක්කාලි එකයි ලුණු එකයි. මෙතන තියෙනවා සුදු පාට ලුණු ගෙඩියකුත් රතු පාට ලුණු ගෙඩියකුත්. දැන් මම මේක කොහොමද සීසනින් කරගන්නේ කියලා මම ඔයගලන්ට පෙන්නන්න. මුලින්ම මම දානවා සීසනින් පවුඩර් ටීස්පූන් එකක්. ඊට පස්සේ මම දානවා yellow කහ yellow powder. ගම් මිරිසුත් දානවා half a teaspoon. ඉඟුරුත් දානවා half a teaspoon. මම ඒක හරි හීනියට chop කරගෙන තියෙන්නේ. මේ සුදු ලුණු එකත් හීනියට මම chop කරගෙන තියෙන්නේ. මේ වගේ දා ගන්නවා. ඊට පස්සේ මම මේකට මේ එකතු කරනවා අමුමිරිසු. ඒකට මම එකතු කරනවා කොරියන්ඩර් little මේ half a spoon and මම මේකට oil දානවා. ඔයගලන්ට ඕන නම් use කරන්න පුළුවන් මේකට පොල් තෙල්, sunflower oil. මම මේකට අද දාන්නේ olive oil තෙල්. olive oil දාලා හොඳට ඒක අනා ගන්නවා. ඔයගොල්ලන්ගේ රස අනුව ඔයගොල්ලන්ට පුළුවන් මේ සීසනින් ඇඩ් කරගන්න. පෙපර්, බ්ලැක් පෙපර් මේ ගම්මිරිස් එකතු කරගන්න. after that මම මේක දානවා සෝස් පන් එකට. දාලා හොඳට නැවතත් එක හොඳට මික්ස් කරලා මේක මම තියාගත්තා කුකර් එකෙන්. මම මේක කුකර් එකකින් තියලා මේක දැන් හොඳට වතුර හිඳෙනකම් මේක හොඳට තැම්බෙන්න දෙනවා. මම විනාඩි 5ක් 10ක් හොඳට තැම්බෙන්න ඉඩ අරිනවා. ඊට පස්සේ මේක රෙඩි වුණාම මම නැවත වීඩියෝ එක දාන්නම් ඔයගලන්ට. චිකන් එකත් එක්ක බත් වෙනුවට අපි අද චිකන් එකත් එක්ක මේ ස්වීට් පොටෑටෝ, මේක බතල මේ අල දෙකම මම මේ තම්බල රෙඩි කරගෙන තියෙන්නේ. ඒකටත් මම දානවා ෆුඩ් සීසනින් පවුඩර්. එම ඔයගලන්ට ඇති පදමට දාන්න. එහෙම දා ගන්නවා. ඊට පස්සේ මේකට මම තව ඇඩ් කරගන්නවා බ්ලැක් පෙපර්. ඇඩ් කරගන්නවා. සුදු ලුණු, ඉඟුරු. ඔයගොල්ලන් ගන්න ප්‍රමාණය අනුව මම නම් ගත්තා ටීස්පූන් එකකින් එක. මේකට මම ඇඩ් කරනවා කොරියන්ඩර් ලීව්ස් ටිකක්. ඊට පස්සේ මම මේකට ඔලිව් ඔයිල් ටිකකුත් ඇඩ් කරනවා. ඔලිව් ඔයිල් මේකට ඔයගලන්ට ඕන මේ පොල් තෙල්, sunflower oil ඕන එකක් මේකට ඇඩ් කරන්න පුළුවන්. ඔයිල් වල විශේෂයක් නැහැ.
මේක හොඳට මික්ස් කරගන්නවා. හොඳට මේක මික්ස් කරගෙන ඊට පස්සේ අපි මේක oven එකට දානවා සෙන්ටිග්‍රේඩ් අංශක 180ට පැය කාලක් විතර වගේ oven එකේ මේක අපි හැදෙන්න ඉඩ අරිනවා. දැන් චිකන් එක හරි රෙඩි වෙලා තියෙන. දැන් මම මේකට ඇඩ් කරගන්නවා මේ ලූණු ටික මම ඔක්කොම ඇඩ් කරගන්නවා දැන් මේකට. ලූණු එක හොඳට මේ උන්ලා තියෙන ඔයිල් එකේ හොඳට ඒක උරා ගත්තට පස්සේ ඇත්තට මම නම් කැමති ලූණු ටිකක් අමුවට. මම ඔයගලන් කැමති විදිහට ඔයගලන්ට පුළුවන් මේ ලූණු එක ගොඩාක් කුක් වෙන්න හරිනවද කියලා. නමුත් මම නම් වැඩි එකට ආස නැහැ වැඩි කුක් කරන්න. මොකද චිකන් එක දැන් රෙඩි වෙලා තියෙන්නේ. දාලා මේකට ටොමැටෝ එකක් දානවා. තක්කාලි එකක් ඇඩ් කරලා හොඳට මේක දැන් මික්ස් කරලා විනාඩි 5ක් විනාඩි 2-3ක් මෙහෙම මේක රෙඩි වෙන්න දීලා මේක අපි රෙඩි වෙන්න දුන්නාම මේක දැන් එතකොට රෙඩි. චුට්ටක් ඕක ඔහොම මේවා වෙන්න ඕන. මම දැන් අමු සලාදයක් හදන්න ගන්නවා මේකට. එතකොට මගේ රාත්‍රී කෑම සම්පූර්ණයි. ඔයගලන්ට මට දෙන්න ඕන කියන්න ඕන තව එකක් ඕනේ. හැමතිස්සෙම මේ දෙය මොනවා හරි දෙයක් කපන්න ඉස්සෙල්ලා චොපින් බෝඩ් එක යටට වෙට් රෙදි කෑල්ලක් ඇතුළට තියලා එතකොට චොපින් බෝඩ් එක එහෙට මෙහෙට වෙන්නේ නැහැ. එහෙම එහෙට මෙහෙට වෙනකොට අපිට ඒක හරි කරදරයක් කපා ගන්න. ඉස්සෙල්ලා මම රෝල් සලාඩ් එක මේ කපනවා. රෝල් සලාඩ් එකට මම දානවා කියුකම්බර්. අමු සලාදෙට මම දානවාද කියුකම්බර්, half රතු අනියල් ටිකක් ලොකුවට කපා ගන්නවා. විදිහට ඒකට ඇඩ් කරගන්නවා. මම ඒකට බ්‍රොකොලි දානවා. බ්‍රොකොලි මම ආසයි මේක බ්‍රොකොලි හරි ගුණයි අමුවෙන් කන්න පුළුවන් නම්. බ්‍රොකොලි දාගන්නවා. ඇත්තටම අමු සලාදයක් අපිට හැම ආහාර වේලකටම ඇතුළත් කරගන්න පුළුවන් නම් ඒක ගොඩාක්ම අපේ සෞඛ්‍යයට හොඳයි. මම මේකට කැරට් දාගන්නවා. මේක ඔයගොල්ලෝ කැමති ආකාරයකට ඔයගලන්ට කපා ගන්න පුළුවන්. ලොකුවට ඕ පොඩියට මම කපන විදිය තමයි මම ඔයගලන්ට පෙන්නන්නේ. මේකත් මම මේකට ඇඩ් කරගන්නවා. මම දානවා මේකට ලෙමන් දෙහි ඇඹුල් චුට්ටක් දාගන්නවා. යහමින් මේකට අපි මේකට ලුණු ටිකක් එකතු කරනවා. මේක ඇවිල්ලා මේ අර මොකක්ද ඒ ලුණු එකට කියන්නේ මේ පෙපර් වත් දාගන්නවා. පෙපර් මම මේකට ආමන්ඩ් ඔයිල් ටිකක්
ඔයගලන්ට පුළුවන් ආමන්ඩ් ඔයිල් හරි ඔලිව් ඔයිල් හරි ටිකක් එකතු කරන්න. මේක පින්ක් සෝල්ට් එක. මේ හොඳට මේක මික්ස් කරගන්නවා. මේක දැන් ඔන්න සලාදෙත් මගේ රෙඩි. හරි. දැන් මගේ ස්වීට් පොටේටෝයි මේ බතල එකයි අල එකයි දැන් ready. Sweet potato and potato then ready. Then here this is make a ready. Then මගේ chicken එකත් ඔන්න දැන් හරියාගෙන තියෙන්නේ. හරියට හරි ගිහිල්ලා තියෙන්නේ. මේ chicken එක මේක තමයි මගේ chicken එක. අමු සලාදයකුත් එකතු කරගන්නවා. මොකද ඒක හරීම ගුණයි. මම මේ ඔයගලන්ට පෙන්නන්න ඕන නිසා මේකම ප්ලේට් එකට දැම්මේ. මේ සලාදේ අපි මේ අනිවාර්යයෙන්ම සලාදෙත් ඕනේ අපේ ආහාර වේලට. ඉතින් මම හිතනවා ඕගොල්ලන් මගේ අද චිකන් රාත්‍රී කෑම කොහමද මම හැදුවේ කියලා ඔයගොල්ලන්ට මම ඔක්කොම පෙන්නුවා. ඕගොල්ලන් කැමති නම් මගේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයගොල්ලන් කැමති නම් මට පුළුවන් තව වීඩියෝ ඔයගොල්ලන්ට ඉන්දියන් ක්‍රමයට, සිංහල ක්‍රමයට, ඉංග්‍රීසි ක්‍රමයට තුනටම ඉටාලියන් ෆුඩ් මට පුළුවන් ඔයගොල්ලන්ට පොඩ පෙන්වන්න. එහෙනම් ඔයගොල්ලන් මගේ වීඩියෝ එක නැරඹුවා නම් ඔයගොල්ලන් කැමති නම් මට ලයික් එකක් දාන්න. Thank you මේක බැලුවට.